අපි අද බලනවා පොළොවේ පේපර් එකේ ව්‍යුහගත රචනාවල භාග ගන්න. දන්නවද භාග ගන්න කියනවා කියලා? දන්නවද? භාග ගන්න ගැන තමයි කතා කරන්නේ. හරිද? එතකොට ඔය භාග ගන්න හදනකොට ඒකේ මුලින් තියෙනවා පොඩි සුළු කිරීම ගානක්. හැම අවුරුද්දෙම නැහැ. හැබැයි සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ සුළු කිරීම ගාන. සුළු කරන්න කියලා දීලා තියෙනවා. අපි දැන් අද හදන්නේ 2014 O level paper එකේ භාග ගාන. සුළු කරන්න කියලා දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන්නේ? 6යි 8න් 3. 6යි 8න් 3. අඩු කිරීම 4න් 1. වරහන් අල් නයන්න 7න් 1. ඉතින් මේක සුළු කරන්න ගියොත් ගණිතයේ ගණිත කර්ම 4 නේ දන්නවනේ. ඉතින් තියෙන්න ඕනේ ඔක්කොම තියෙනවා මේකනේ. වරහන් තියෙනවා, අල් නයන්න තියෙනවා, බෙදීම තියෙනවා, අඩු කිරීම තියෙනවා, මේ දෙක ගුණ කිරීම තියෙනවා, මේකත් එක්ක කරනකොට එකතු කිරීම, ඒ ඕන එක ඒ තියෙන ඔක්කොම ටික අපිට තියෙනවා උතන. ඉතින් එහෙම තියෙනකොට අපි කරන්නම් වාද කරනවද ඕක? නෑ. පිළිවෙලක් තියෙන ඕක කරන්න. මොකද්ද පිළිවෙල? 1 බෙගු ධන ඍණ 1 බෙගු ධන ඍණ 1 බෙගු ධන ඍණ වා කියන්නේ වරහන් අල් නයන්න කියන්නේ ಗುಣ කිරීම බේ කියන්නේ බෙදීම ගු කියන්නේ ಗುಣ කිරීම ධන කියන්නේ එකතු කිරීම ඍණ කියන්නේ අඩු කිරීම. එහෙනම් ওই පිළිවෙලට තමයි මේක හදන්න ඕනේ මම නේ. හරි හදන්න යා. එහෙනම් මුලින්ම මොකද්ද හදන්න ඕනේ? වරහන. එහෙනම් මුලින්ම වරහන සුළු කරගන්න. එහෙනම් වරහන සුළු කරන්න ඉතුරු ටික එහෙම්ම තියෙන්න ඕනේ. වරහන සුළු කරන්න ඉතුරු ටික එහෙම්ම තියෙන්න ඕනේ. ලියාගත්තනේ. වරහන සුළු කරන්න ඕනේ. එහෙනම් වරහන ඇතුළේ කොහොම තියෙද්දි අනිත් ටික එහෙම්ම තියෙන්න ඕනේ. දැන් වරහන ඇතුළේ සුළු කරන්න. මේ මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාවක්. ඕක අපි විෂම භාගයක් කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? 8 වරක් 6 48යි. ඒ 48ට මේ තුන එකතු කරනවා 51. එහෙමනේ එකක් ගන්න. 8 වරක් 6 48යි. ඒ 48ට මෙතන තුන එකතු කරනවා 51යි. 51 බෙදීම 8. අඩු කිරීම 4න් 1. දැන් මේක සුළු කරන්න. මේක සුළු කරනවා කියන්නේ මේ භාග සුළු කරන්න ඕනේ. භාග සුළු කරන්න පොදු හරයක් තියෙන්න ඕනේ. මොකද්ද පොදු හරය කියන්නේ? භාග සංඛ්‍යාවක ඉර යටින් ලියන එක තමයි අපි පොදු හරය කියන්නේ නේ. මේ භාග සංඛ්‍යාවම ගත්තොත් මම 4න් 1 කියලා ඉර යට තියෙන සංඛ්‍යාවට තමයි අපි හරය කියන්නේ. ඉර උඩ සංඛ්‍යාවට කියනවා ලවය කියලා. අර පොඩි කාලේ නම් ඕක කියලා දෙනවා මොකද්ද? හරක පිට ළමයානේ. දැන් ඔයා ළමයෙක් ඔයාට පුළුවන් ද ඔයාගේ පිට උඩ හරකෙක්ව තියාගන්න? බෑ. හැබැයි ඔයාට පුළුවන් හරකෙක්ගේ පිට උඩ ගිහිල්ලා නගින්න නේ. එහෙනම් හරකගේ පිට උඩ තමයි ලවය තියෙන්නේ. එහෙනම් පොදු හරයක් තියෙන්න ඕනේ. මොකද පොදු හරය කියන්නේ? පොදු හරය කියන්නේ මේ යට තියෙන හරයන් දෙකම පොදු වෙන්න ඕනේ. පොදු වෙන්න කියන්නේ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම හරයක් තියෙන්න ඕනේ. දැන් එකම ඉලක්කමද තියෙන්නේ? නෑ. මෙතන 8 මෙතන 4. එහෙනම් මෙතනත් මම 8 කරගත්තා නම් හරි නේද? සමාන වෙනවනේ. එහෙනම් ආයේ මේ ටික කොහොමද තියෙනවා? ඒ ටික හැමයි හරිද? ඒව වෙනස් කරන්නේ නෑ. මෙතන 51 බෙදීම 8 තියෙනවා. මෙතන 4න් 1 තියෙනවා. ඕක දැන් මම 8 කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? යට දෙකෙන් ගුණ කරන්න. එතකොට යට විතරක් දෙකෙන් ගුණ කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද මම කරන්න ඕනේ? උඩත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් ආයේ මේ ටික මෙහෙම ලියන්න. ওই ටික වෙනස් වෙන්නේ නැහැ තාම. මෙතන 51 බෙදීම 8යි. මෙතන උඩ දෙව එක් වරක් දෙක 2යි. යට හතර වරක් දෙක 8යි. අන්න දැන් සුළු වුණානේ. දැන් පොදු හරයක්. දැන් මොකද්ද කරන්නේ? පොදු හරය දෙපාරක් ලියන එක අපරාධනේ. පෑනේ තියෙන ටික අපරාධනේ. එහෙනම් 8 ලියලා ලොකු ඉරක් ගහන්න. මේ 8 දෙක වෙනුවට එකපාරක් ලියලා ලොකු ඉරක් ගහන්න. ඊට පස්සේ අඩු කරන්න. 51න් 2ක්. තිබ්බ වරහණයි 7න් 1යි තාම එහෙම් පිටින් තියෙනවා. 51න් 2ක් අඩු කරන්න කීයද? 49. බෙදීම 8. දැන් අල් නයන්න යනු කුමක්ද? අල් නයන්න යනු අල් නයන්නයි අල් නයන්න යනු ගුණ කිරීම. හරි නේද? එහෙනම් 7න් 1. දැන් ඕක සුළු කරන්න. 7ට 7 ඒවා 1යි 49ට 7 ඒවා 7යි.
එතකොට උඩ එන්නේ 7 වරක් 1 7යි. යට එන්නේ 8 වරක් 1 8යි. අන්න උත්තරේ. හරි අමාරුයිනේ. ඔව්. හදා ගන්නකො. මේක මෙහෙම හැබැයි හොඳේ. හැම අවුරුද්දෙම මෙහෙම එකක් එනවා කියලා නීතියක් නෑ. සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙයි. ඔයගොල්ලෝ පාස් පේපර් කරනකොට තේරෙයි. මම කියලා තියෙන අවුරුදු 15කට අඩු ගානේ පාස් පේපර් කරන්න කියලා. ඒ කරනකොට තේරෙයි. සමහර අවුරුදු වල මෙහෙම ගණන් ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු වල මේ වගේ දෙකක් ආපු වෙලාවල් තියෙනවා. සමහර අවුරුදු වල ඇවිල්ලාම නෑ. ආවොත් හැදුවා නැත්තම් හැදුවේ නෑ. තේරුණාද? හරි අමාරුයිද? නෑ. මොකද්ද මේකේ තියෙන දේ මොකද්ද? මේකේ ඔක්කොම ටික ಜಾති ටික තියෙනවා. මොනවද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම තියෙනවා. එහෙම කවලමේ තියෙනකොට අපි ඒකට පිළිවෙලක් හදා ගන්න ඕනේ. හදාගත්ත පිළිවෙල තමයි මම මේ හැදුවේ. හැදුව මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. මොකද්ද පිළිවෙල? 1 බිගු ධන ඍණ. තේරුණා නේද?